අපි දකිනවා මේ මමීස් කියන දෙයක්. මමී කියලා කියනවා මිනිස්සු ඊජිප්තුවේ පාරාව රජතුමාලා ඒගොල්ලන්ට වැඩිපුර ජීවත් වෙන්න මම හිතන්නේ හදාගත්ත විදියක්. ඒ කියන්නේ මරණයෙන් පස්සේ ඒගොල්ලෝ හිතුවා තවත් ජීවිතයක් ඒ විදිහට තියෙනවා කියලා. ඒගොල්ලන්ගේ ශරීරය ඉතින් බෙහෙත් දාලා ඉතින් වැඩිපුර කල් තියාගන්න උත්සාහ කරනවා. අපි දකිනවා සමහර සභාවල් තියෙනවා සාන්තුවරයන්ගේ එක ශරීර කොටස් ඒගොල්ලෝ තියන් ඉන්න සමහර තැන්වල මම අපි දකිනවා සම්පූර්ණ මුත ශරීරයේම තියන් ඉන්නවා. මේක ගැන මොකක්ද අපිට තියෙන ඉගැන්වීම? ඔව් ඒ ඊජිප්තුවේ තිබිච්ච ඉගැන්වීමක් ඒක. ඊජිප්තු සංස්කෘතිය තුළ ඒගොල්ලෝ විශ්වාස කරා පිරමීඩ් එක ඒගොල්ලෝ හැදුවෙත් එහෙමයි. ඒ කියන්නේ පිරමීඩ් එක වදකලා ඇති පිරමීඩ් එකේ ෂේප් එක ඉර අවුව දවසේ මොන වෙලාවෙත් පිරමීඩ් එකට වැටෙනවා. ඒ හදලා තියෙන විදිහට. උඩ උලට ඇවිල්ලා මෙහෙම තියෙන නිසා අවුව හැම වෙලාවෙම පිරමීඩ් එකට වැටෙනවා කොහෙන් හරි. හරි. ඒ අර බහලයක් ගැහුවා වගේ නෙමෙයි. පිරමීඩ් එකේ ෂේප් එකට ඒක තමයි තියෙන්නේ. මොකද ඒගොල්ලෝ හේතුව ඊජිප්තුවේ ඒ කාලේ ඒගොල්ලෝ නමස්කාර කරේ සූර්ය දෙවියට. රා කියලා කියන්නේ සූර්ය දෙවියෝ. ඒ කියන්නේ ඉර දෙවියෝ. එතකොට අපි දකිනවා බයිබලෙම තියෙනවා පාරාවෝ නයිල් ගඟ ළඟට ඇවිල්ලා උදේ පාන්දර දේව මෙහෙයගෙන දෙවියන්ට නමස්කාර කරනකොට තමයි මෝසස් එතනට ගිහිලා කියන්නේ ඉස්සල්ලාම මාගේ සෙනඟ නිදහස් කරන්න කියලා. ඒතකොට මොකද ඊජිප්තුවේ දෙවිවරු හිටිය 3 දෙනෙක්. සූර්ය දෙවියෝ, නයිල් ගඟ ඒගොල්ලෝ හිතුවේ මෙමය. සූර්ය කියන්නේ තාත්තා, නයිල් ගඟ කියන්නේ අම්මා. ඒ දෙන්නගේ පුතා තමයි පාරාවෝ. ඒතර හැමදාම උදේට පාරාවෝ නයිල් ගඟ ළඟට ගිහිල්ලා ඉර පායන වෙලාවේදී පූජාවන් කරනකොට මේ 3 දෙනාම එකතු වුණා. ඉර නගිනවා නයිල් ගඟේ වතුර අරගෙන පූජාව කරනවා. කවුද කරන්නේ? පුතා. හරි. ඒතර මේ සංකල්පය තමයි තිබුණේ පිරමීඩ් වල. ඒගොල්ලෝ විශ්වාස කරා කවදා හරි රෙසරෙක්ෂන් එකක් ගැන, කවදා හරි නැවත නැගිටීමක් ගැන. ඒක නිසා තමයි ඒගොල්ලන්ගේ මිනිය නරක් නොවන පිණිස ඒගොල්ලෝ බෙහෙත් ගල්වලා කල් තබා ගන්න උත්සාහ කරේ. මොකද ඒගොල්ලන් මේ ශරීරය දි รา පත් වෙන එක ප්‍රතික්ෂේප කරපු කට්ටිය. හරි. බයිබලයේ ඒක එහෙම කිව්වේ නැහැ. බයිබලයේ කිව්වේ දූවිල්ලෙන් ආපු නුඹ දූවිල්ලට යනවා කියලා කිව්වේ. එතකොට ඒ කියන්නේ බයිබලයේ අපිට කියනවා ශරීරය දි รา පත් වෙනවා කියලා. බයිබලයේ ගොඩක් කතා කරේ මේ අතුලාන්ත මිනිසයා ගැන. අපේ ආත්මේ ප්‍රාණය ගැන. නමුත් අනිත් ආගම් වල ගොඩක් කතා කරේ ශරීරය ගැන. ආත්මයට වඩා. ඒතර ඒක නිසා තමයි මේ ඊජිප්තුවේ මමිෆයි කරනවා කියලා කියන්නේ. කියන්නේ ඒගොල්ලන් බෙහෙත් ගල්වල ශරීරය තියාගන්න උත්සාහ කිරීම. දැන් කනගාටුට කාරණේ ඕක සමහර සභාවල මේක කරන එක. ක්‍රිස්තියානි නමින්ම මේ සූර්ය නමස්කාරය කරපු මේ ඊජිප්තුවේ කරපු සිස්ටම් එක මේ දේම ඒ සූර්ය දෙවියන් නමස්කාර කරන්න කරපු මේ බෙහෙත් ගල්වල මමිය ශරීරය ආරක්ෂා කරන්න කරපු ක්‍රමයේම සභාවලත් ඒක කරලා තියෙනවා. මිනිස්යන්ව මමිෆයි කරලා නැත්නම් ඒ බෙහෙත් ගල්වල ආරක්ෂා කරන්න. විවිධ අරමුණු වෙනස් වෙන්න පුළුවන්. නමුත් ක්‍රියාව එකමයි. ඉතින් දෙවියන් වහන්සේ කිව්වනම් දූවිල්ලෙන් ආපු නුඹ දූවිල්ලට යනවා කියලා ඒක දූවිල්ලට යන්න ඕනේ. මිනිස්සයා උත්සාහ කරත් කොච්චර උත්සාහ කරත් ඒකට ප්‍රතිරෝධය දක්වලා ඒකට මේ ක්‍රියාව දක්වලා ඒක නැති කරන්න බෑ. මොන වෙලාවක හරි ඒක දූවිල්ලට යන දැන් මමීස් අපි දකින අවුරුදු 1000ක් 2000ක් පරණ 4000ක් පරණ මමීස් හවු වෙනවා. 1000 දන්නේ මේ සමාවෙන් 4000ක් විතර පරණ මමීස් දිරලා ගිහිල්ලා දි รา පත් වෙලා මනුෂ්‍යයා කොච්චර උත්සාහ කරත් ඒක කරන්න දෙවියන් වහන්සේගේ ක්‍රමය වෙනස් කරන්න බෑ. ඒක තියෙනවා. දි รา පත් වෙනවා. ඉතින් දැන් මේ සභාවන් වලත් ඒක කරන එක මම හිතනවා මේ ඇත්තටම දෙවියන් වහන්සේට ඒක විරුද්ධයි. ඒක සූර්ය නමස්කාර කරන ඒ දෙවියන් මොකද සූර්ය දෙවියන් නමස්කාර කරපු අය කරපු ක්‍රමයක්. ඒක සභාව ඇතුලේ කරන එක දෙවියන් වහන්සේට විරුද්ධයි. මම දකින විදිහට.